Hello friends. මගේ ඉංග්‍රීසි පාඩම් මාලාවේ දෙවෙනි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි පාඩමට යමු. මම කලින් වීඩියෝ එකේ word classes ගැන ඔයාලට සරල හැඳින්වීමක් කරා. එතනදී මම ඔයාලට කිව්වා word classes 8ක් ගැන. අද අපි කතා කරන්න යන්නේ ඒකෙන් පළවෙනි කාණ්ඩය වෙන nouns ගැන. noun එකක් කියන්නේ පුද්ගලයෙක්, ස්ථානයක්, දෙයක් හෝ අදහසක් අඟවන පද. අපි සිංහලෙන් නාමපද කියන්නේත් මේවට. අපි දැන් nouns වලට උදාහරණ බලමු. පුද්ගලයන් හඳුන්වන්න අපි යොදන nouns වලට teacher, doctor, student, child වශයෙන් අපිට උදාහරණ දෙන්න පුළුවන්. ස්ථාන හඳුන්වන්න අපි යොදන nouns වලට school, city, village, hospital උදාහරණ ලෙස දෙන්න පුළුවන්. අපි අවට තියෙන ද්‍රව්‍ය, ඒ කියන්නේ දේවල් හඳුන්වන්න අපි යොදන nouns වලට book, table, chair, pen, phone උදාහරණ ලෙස දෙන්න පුළුවන්. අපිට දැනෙන අදහස්, ඒ කියන්නේ හැඟීම් වගේ දේවල් හඳුන්වන්න අපි යොදන nouns වලට love, happiness, peace, fear අපිට උදාහරණ ලෙස දෙන්න පුළුවන්. දැන් අපි මේ කතා කරපු nouns ගැන ඔයාලට හොඳ අවබෝධයක් ලැබුණද කියලා අපි පරීක්ෂා කරලා බලමු. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම අපේ ෆස්ට් ඇක්ටිවිටි එකේ PDF එකක් දාලා තියෙනවා. ඒකේ තියෙනවා වචන 100. ඒ වචන 100 people, places, things සහ ideas කියලා වෙන් කරන්න. ඒ ඇක්ටිවිටි එක සම්පූර්ණ කරලා ඒ එක්කම තියෙන answers PDF එක බලලා තමන්ම හරි වැරදි දාගන්න. කැමතිනම් 100න් ලකුණු කීයද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට තවත් මේ පාඩම් මාලාව එක්ක සම්බන්ධ වෙන්න ලේසි වෙන්න මම ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ලියපු නෝට් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක්ට වුණත් පහසු වෙන්න මම මුල් පාඩම් ටික සිංහල භාෂාව වැඩියෙන් පාවිච්චි කරලා උගන්වන්න සැලසුම් කරනවා. නමුත් ටිකෙන් ටික ඉදිරි පාඩම්වලදී අපි ඒක අඩු කරනවා. බය වෙන්න එපා. ඔයාලට මේ පාඩම්වල උගන්වපු දේවල් විතරයි මම යොදාගන්නේ. ඒ කියන්නේ තුන්වෙනි පාඩමේදී මම යොදාගන්නේ පළවෙනි පාඩම් දෙකේ යොදාගත්ත ඉංග්‍රීසි. එහෙනම් දැනට මේ පාඩම ඉවරයි. සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. බයි.